ඔයාටත් ඕනෙද Facebook එකෙන් 100%ක්ම සාර්ථක වෙලා ලොකු views ප්‍රමාණයක් සහ engagement එකක් ලබා ගන්න. එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම අවසාන වෙනකම් බලන්න. content creation වලදී ගොඩක් අය තමන් දන්න රහස් කාටවත් කියන්නේ නැහැ. හැබැයි මම අද කිසිම ගුරු මුෂ්ටියක් තියාගන්න නැතුව මම පාවිච්චි කරන හැම AI tool එකක්ම සහ හැම technique එකක්ම ඔයාලට අකුරක් නැර කියලා දෙනවා. මම මේ කියන රහස් ටික හරියට පාවිච්චි කළොත් ඔයාටත් පුළුවන් ඊටාම කෙටි කාලෙකදී ඔයාගේ page එකට හිතා ගන්න බැරි මට්ටමකට viral කරගන්න. එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ආයිබෝන් හැමෝටම අද අපි හැමෝම Facebook පාවිච්චි කරනවා. හැබැයි ඔයාලා දැකලා ඇති දැන් ඉස්සර වගේ නෙමෙයි සාමාන්‍ය ෆොටෝ එකක් හෝ පෝස්ට් එකක් දැම්මම ඒකට ලැබෙන රීච් එක එන්නම අඩු වෙනවා. හැබැයි ඒ අතරේ එක පාරටම views ලක්ෂ ගණන් යන වීඩියෝ වර්ගයක් තියෙනවා. ඒ තමයි Facebook Reels. ඔයා page එකක් කරන කෙනෙක් නම් නැත්නම් අලුතින් page එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයා දන්නවා ඇති දැන් තියෙන ලොකුම අභියෝගය තමයි මේ engagement එක වැඩි කරගන්න එක. ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි වීඩියෝ එකක් කරන්න හොඳ කැමරාවක් නැති එක. නැත්නම් කැමරාව ඉස්සරහට අවිල්ලා කතා කරන්න තියෙන අකමැත්ත. එහෙමත් නැත්නම් වීඩියෝ එකකට අවශ්‍ය කරන හොඳ ස්ක්‍රිප්ට් එකක් ලියා ගන්න තේරෙන්නේ නැති එක. අන්න ඒ හැම ප්‍රශ්නයකටම විසඳුමක් විදියට තමයි අද මම මේ වීඩියෝ එක ගෙනාවේ. අද අපි කතා කරන්නේ Grok, Gemini සහ Google Text to Speech කියන මේ සුපිරි AI මෙවලම් තුන එකතු කරගෙන ඔයාලගේ මූණ පෙන්වන්නේ නැතුව කිසිම වියදමකුත් නැතුව ඉතාමත් ප්‍රොෆෙෂනල් මට්ටමේ Reels වීඩියෝ එකක් හදන්නේ කොහොමද කියලා. අපි මේ වීඩියෝ එකේදී බලනවා කොහොමද AI පාවිච්චි කරලා මිනිස්සු ආසාවෙන් බලන දෙයක් නිර්මාණය කරන්නේ, කොහොමද ඒ වගේම ඒ කතාව ඉතාමත් ස්වභාවික හඬකින් voice over එකක් ලබා ගන්නේ කොහොමද, සහ Facebook එකේ ඇල්ගොරිතම් එකට ගැලපෙන විදිහට වීඩියෝ එකේ reach එක සහ engagement එක උපරිම කරගන්නේ කොහොමද කියලා. ඔයා මේ ක්‍රමේ හරියට ඉගෙන ගත්තොත් ඔයාගේ page එකේ follower count එක වගේවා engagement එකත් ඉතාම කෙටි කාලෙකින් වැඩි කරගන්න පුළුවන් වේවි. ඉතින් අපි වැඩි වෙලාවක් ගන්න නැතුව බලමු කොහොමද මේ වැඩේ පියවරෙන් පියවර කරන්න කියලා. දැන් අපි එන්නේ මුළු වීඩියෝ එකේම පණ තියෙන තැනට. මම කලින් කිව්වා වගේ Facebook page එකක reach එකයි engagement එකයි පුදුම විදියට වැඩි කරගන්න පුළුවන් රහසක් අද මම ඔයාලට කියනවා. ඒ තමයි ප්‍රහේලිකා සම්බන්ධ Reels වීඩියෝ නිර්මාණය කරන එක. මිනිස්සු හැම වෙලේම කැමති තමන්ගේ බුද්ධියට අභියෝග කරන දේවල් වලට උත්තර හොයන්න. අන්න ඒ නිසයි ප්‍රහේලිකා වීඩියෝ වලට එච්චර ලොකු views සහ comments ප්‍රමාණයක් ලැබෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද Gemini AI හරහා මේ වගේ සුපිරි ස්ක්‍රිප්ට් එකක් ලෑස්ති කරගන්න කියලා. මතක තියාගන්න සාර්ථක රීල් එකක් කියන්නේ නිකම්ම ප්‍රහේලිකාවක් කියවන එක නෙවෙයි. ඒක නරඹන්නාට කරන ප්‍රබල අභියෝගයක් වෙන්න ඕනේ. ඒ වගේම අපේ වීඩියෝ එක උපරිම තත්පර 30කට සීමා වෙන්නත් ඕනේ. මොකද මිනිස්සුන්ගේ අවධානය තියෙන්නේ ඉතාම අඩු වෙලාවක්. ඒ තත්පර 30 ඇතුළත අපි මේ පියවර තුන අනිවාර්යෙන්ම කරන්න ඕනේ. The Hook වීඩියෝව පටන් ගද්දිම ඔයාට පුරුවන්ද මේක විසඳන්න වගේ ප්‍රබල අභියෝගයකින් නරඹන්නාව අල්ලගන්න ඕනේ. Main content ප්‍රහේලිකාව ඉතාම පැහැදිලිව සහ වේගයෙන් විස්තර කරන්න ඕනේ. The Question අවසානයේදී පිළිතුර සෙවීමට බල කරන ප්‍රශ්න එසීම. ඔයාලට Gemini එකට මෙන්න මේ වගේ කමාන්ඩ් එකක් දෙන්න පුරුවන්. Gemini මට Facebook reel එකක් සඳහා මිනිස්සුන්ව කුතුහලයට පත් කරන ලස්සන සිංහල ස්ක්‍රිප්ට් එකක් ලියලා දෙන්න. මාතෘකාව තමයි බුද්ධිමත් අයට පමණක් විසඳිය හැකි අපූර්ව ප්‍රහේලිකාවක්. මේ ස්ක්‍රිප්ට් එක තත්පර 30කට සීමා කරලා කොටස් 3කට ලියන්න. මුලින්ම ප්‍රබල හුක් එකකින් අභියෝගයක් ඉදිරිපත් කරන්න, ඊළඟට මේන් කන්ටෙන්ට් එක විදිහට සම්පූර්ණ ගැටලුව විස්තර කරන්න. අවසානයේදී නරඹන්නාගෙන් ඒකට අදාළ ප්‍රශ්නයක් අහන්න. මෙතනදී තවත් රහසක් තියෙනවා. Gemini පළවෙනි පාරට දෙන ස්ක්‍රිප්ට් එක සමහර විට ඔයාට ඕන තරම් අභියෝගාත්මක මදි වෙන්න පුළුවන්. ඒ වෙලාවට Geminiට ආයෙත් කියන්න මේක මදි. මීට වඩා අභියෝගාත්මක විදිහට නරඹන්නාව කුතුහලයට පත් කරන විදිහට මේක ආයෙත් ලියලා දෙන්න කියලා. ඔයාට හරියටම තත්පර 30ට ගලපෙන සුපිරි ස්ක්‍රිප්ට් එකක් ලැබෙන කම්ම Gemini ගෙන් නෙකිල්ලන්න. දැන් අපේ ස්ක්‍රිප්ට් එක සූදානම්. ඊළඟට අපි කරන්න ඕනේ Google Text to Speech එක හරහා මේකේ ඔඩියෝ එකක් හදාගන්න එක. අපේ අතේ දැන් Gemini ලියලා දුන්න අභියෝගාත්මක ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. ඊළඟට අපිට ඕනේ මේක කියවන්න ලස්සන කටහඬක්. ඔයාට තමන්ගේ කටහඬ පාවිච්චි කරන්න අමාරු නම් ඒකට තියෙන හොඳම විසඳුම තමයි Google AI Studio එකේ තියෙන Text to Speech පහසුකම. හැබැයි ගොඩක් අය කරන්නේ ස්ක්‍රිප්ට් එක එතන පේස්ට් කරලා නිකම්ම වොයිස් එකක් හදාගන්න එක. අන්න ඒ නිසයි ඒ වීඩියෝ පිරිමි හෝ ගැහැණු රුබෝවරු කතා කරනවා වගේ ඇහෙන්නේ. හැබැයි අපි අපේ ප්‍රහේලිකාවලට පාවිච්චි කරන්නේ මීට වඩා දියුණු ක්‍රමයක්.
ඔයාලට පේනවා ඇති මෙතන ස්ටයිල් ඉන්ස්ට්‍රක්ෂන්ස් කියලා කොටසක් තියෙනවා. මේක තමයි අපේ වීඩියෝ එකේ සාර්ථකත්වයේ රහස. මෙතනදී අපිට පුළුවන් AI එකට කියන්න මේ ස්ක්‍රිප්ට් එක කියවන්න ඕන විලාසය මොකක්ද කියලා. උදාහරණයක් විදිහට ඔයාලට මෙන්න මේ වගේ ප්‍රොම්ප්ට් එකක් දෙන්න පුළුවන්. Sri Lankan Sinhala male voice, sharp, energetic and high impact hook style. Start with a loud and dramatic emphasis on the first 3 words. Use a fast, rhythmic pace with a confident personality. මෙහෙම කිව්වම අර සාමාන්‍ය රොබෝ කටහඬ වෙනුවට හරියට සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් කතා කරනවා වගේ මිනිස්සුන්ව කුතුහලයට පත් කරන විදිහේ ප්‍රබල හඬක් අපිට ලබා ගන්න පුරුවන්. විශේෂයෙන්ම ප්‍රහේලිකාවක අභියෝගය දැනෙන්න නම් මේ වගේ ෂාප් සහ එනර්ජටික් හඬක් තියෙන්න ඕනේ. තවත් දෙයක් මේකෙදි අපිට පුළුවන් ප්‍රශ්නයක් ඇහුවට පස්සේ පොඩි වෙලාවක් නතර වෙන්න පෝස් කියලා උපදෙස් දෙන්නත් පුළුවන්. එතකොට නරඹන්නාට ඒ ප්‍රහේලිකාව ගැන හිතන්න කාලය ලැබෙනවා. ඔබ ඇත්තටම බුද්ධිමත් කියලා හිතනවද? ඒ කියන්න ඕනේ. පිළිතුර පහලින් කමෙන්ට් කරන්න. ඔයාට හරියටම ගැලපෙන විදිහට මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් වෙනස් කරලා ප්‍රිවිව් එක බලලා MP3 එක ඩවුන්ලෝඩ් කරගන්න. දැන් අපේ පණ තියෙන කටහඬත් ලෑස්ති. දැන් තමයි පුදුම හිතන අලුත්ම දෙයක් ඉගෙන ගන්න තැනකට එන්නේ. අපි දැන් හදන්නේ මේ හදාගත්ත ඔඩියෝ එකේ SRT ෆයිල් එකක් හදාගන්න. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ඇති SRT ෆයිල් එකක් කියන්නේ වීඩියෝ එකේ පෙනෙන්න තියෙන සබ්ටයිටල් වලට කියලා. හැබැයි මම මේ SRT ෆයිල් එක හදාගන්නේ නිකම්ම සබ්ටයිටල් විදිහට පාවිච්චි කරන්නම නෙවෙයි. මගේ ප්‍රධානම අරමුණ තමයි අපේ ඔඩියෝ එකේ තියෙන හැම දෙබසකටම සහ හැම තප්පරයකටම 100% ගැලපෙන විදිහට Grok එකෙන් රූප සහ වීඩියෝ මවා ගන්න අවශ්‍ය ප්‍රොම්ප්ට්ස් ටික ලෑස්ති කරගන්න එක. මේක කරන්නේ ඊටම ලේසියෙන්. අපි කලින් ඩවුන්ලෝඩ් කරගත්ත ඔඩියෝ එක Gemini එකට අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ අපි Geminiට මෙන්න මේ වගේ විධානයක් දෙනවා. Gemini මේ ඔඩියෝ එකට ගැලපෙන විදිහට මට SRT ෆයිල් එකක් හදලා දෙන්න. ඒ වගේම මේකේ තේරුම වෙන වෙනම එන විදිහට ඒ කියන්නේ එක පේලියක වචන කිහිපයක් සහ ඊළඟ පේලියක තව කිහිපයක් එන විදිහට ඊටම පැහැදිලිව මේක කඩලා දෙන්න. මෙහෙම කිව්වම Gemini අපේ ඔඩියෝ එක අහලා ඒකට හරියටම ගැලපෙන ටයිම් ස්ටැම්ප්ස් එක්ක SRT එක ලියලා දෙනවා. දැන් අපේ ස්ක්‍රිප්ට් එකේ තියෙන හැම දෙබසක්ම ඊටම පිළිවෙලට පේලිවලට වෙන් වෙලා තියෙන්නේ. දැන් අපේ ඊළඟ වැඩේ තමයි මේ හැම පේලියකම තියෙන වචනවලට හරියටම ගැලපෙන විදියට Grok එකට දෙන්න ඕන රූප සහ වීඩියෝ නිර්මාණය කරන ප්‍රොම්ප්ට්ස් ටික Gemini ගෙන්ම තබා ගන්න එක. එතකොට අපේ වීඩියෝ එකේ යන කතාවයි පෙනෙන රූපයි අතර කිසිම වෙනසක් වෙන්නේ නැහැ. දැන් අපි බලමු ඒ ප්‍රොම්ප්ට්ස් ටික නිවැරදිව ලබාගෙන Grok කරහා අපේ ප්‍රහේලිකාවට පණ දෙන්නේ කොහොමද කියලා. අපි කලින් හදාගත්ත SRT ෆයිල් එකේ තියෙන හැම සෙග්මන්ට් එකකටම එහෙමත් නැත්නම් හැම දෙබසකටම 100% ගැලපෙන විදිහට Grok එකෙන් රූප සහ චලනීය වන වීඩියෝ දර්ශන මවා ගන්න ප්‍රොම්ප්ට්ස් ටික අපි ලබා ගන්න ඕනේ. මේක කරන්නේ ඊටම ලේසියෙන්. අපි Geminiට මෙන්න මෙහෙම විධානයක් දෙනවා. Gemini දැන් මේ හදපු හැම SRT සෙග්මන්ට් එකකටම ඒ කියන්නේ සෙග්මන්ට්ස් 25ක් සඳහා වෙන වෙනම ප්‍රොම්ප්ට්ස් මට අවශ්‍යයි. සෑම සෙග්මන්ට් එකක් සඳහාම සම්පූර්ණ විස්තර ඇතුළත්ව පහත දේවල් ලබා දෙන්න. පළවෙනි එක image prompt. ඒ කියන්නේ වීඩියෝව ආරම්භ වන ස්ථාවර රූපය සඳහා. මේක cinematic, Pixar style සහ ඊටම විස්තරාත්මක විය යුතුයි. දෙවැනි එක video motion prompt. ඒ කියන්නේ එම image prompt එකේ මෙටි වස්තුන් චලනය වන ආකාරය දැක්වෙන prompt එක. වැදගත් කරුණ තමයි වීඩියෝවේ පෙනෙන දේවල් එහෙමත් නැත්නම් චලනයන් අදාළ සෙග්මන්ට් එකට 100% සමාන විය යුතුයි. මෙහෙම කළාම අපිට ලැබෙන වාසිය තමයි අපේ ඔඩියෝ එකේ තියෙන හැම වචනයකටම හැම කොටසකටම හරියටම ගැලපෙන රූපමවන්න ඕන විධානිය සහ ඒ රූපයම වීඩියෝවක් බවට පත් කරන්න ඕන motion prompt එක. Gemini අපිට ඊටාම ලේසියෙන් හදලා දෙනවා. එතකොට අපිට තියෙන්නේ ඒ prompts ටික Grok එකට දීලා ඇස් හදා ගන්න බැරි තරම් ලස්සන cinematic වීඩියෝ කොටස් ටික නිර්මාණය කරගන්න විතරයි. උදාහරණයක් විදිහට ප්‍රහේලිකාවේ එකෝමත් එක කාලක කියලා පටන් ගන්න පේලියට ගැලපෙන විදිහට පරණ මාලිගාවක image prompt එකකුයි ඒ මාලිගාවේ දොරවල් ඇරෙන motion prompt එකකුයි Gemini අපිට ලස්සනට ලියලා දෙනවා. දැන් අපේ අතේ හැම දෙබසකටම ගැලපෙන visual prompts ටික ලෑස්ති. ඊළඟට අපි බලමු මේ prompts පාවිච්චි කරලා Grok කරහා අපේ ප්‍රහේලිකාවට පණ දෙන්නේ කොහොමද කියලා. දැන් අපේ අතේ Gemini හදලා දුන්න image prompts සහ video motion prompts ටික තේනවා නේද? අපි මුලින්ම කරන්නේ Grok එකට ගිහින් ඒ image prompt එක ලබා දෙන එක.
එතකොට ග්‍රොක් අපිට ඉතාමත් තාත්වික සිනමැටික් මට්ටමේ උසස් තත්ත්වයේ රූපයක් නිර්මාණය කරලා දෙනවා. මෙතනදී වැදගත්ම දේ තමයි ඒ රූපයම වීඩියෝක් බවට පත් කරගන්න එක. අපි ග්‍රොක් එකේ තියෙන image to video කියන පහසුකම පාවිච්චි කරලා අර Gemini දීපු වීඩියෝ motion prompt එක ඇතුළත් කරනවා. එතකොට අපි කලින් හදාගත්ත ස්ථාවර රූපයේ තියෙන වස්තුන් උදාහරණයක් විදිහක ගහක කොළ හෙලවෙනවා වගේ හෝ මාලිගාවක දොරක් ඇරෙනවා වගේ ඉතාමත් ලස්සනට චරණය වෙන්න පටන් ගන්නවා. මම මෙතනදි කරන්නේ මේ විදිහට රූප සහ වීඩියෝ හදාගන්න ගමන්ම ඒ වෙලාවෙම ඒ කොටස් මගේ එඩිටිං software එකට දාගන්න එක. එතකොට වැඩේ ගොඩක් ඉක්මන් වෙනවා වගේම අපිට ඕන විදිහටම ඒක ගලප ගන්නත් පුළුවන්. මේ වැඩේට ඔයාලට පුළුවන් ඔයාලා දන්න ඔයාලට ලේසි ඕනෑම වීඩියෝ එඩිටිං software එකක් පාවිච්චි කරන්න. මම නම් පාවිච්චි කරන්නේ Adobe Premiere Pro. හැබැයි ඔයාලට CapCut හෝ VN වගේ ලේසි app එකක් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මතක තියාගන්න අපි හැම සෙග්මන්ට් එකටම මේ විදියට වෙන වෙනම රූප සහ වීඩියෝ දර්ශන නිර්මාණය කරගෙන අපේ එඩිටිං software එකට දාගන්න ඕනේ. එතකොට තමයි අපේ රීල් එකේ යන හැම වචනයකටම 100% ගැලපෙන නරඹන්නව පුදුම කරවන විදිහේ සිනමැටික් වීඩියෝ එකක් අපිට ලැබෙන්නේ. දැන් අපි වීඩියෝ එකට අවශ්‍ය හැම දර්ශනයක්ම ලෑස්ති. අවසානයේදී මේකට ගැලපෙන කුතුහලයක් දනවන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකකුත් එකතු කළාම ඔන්න ඔය විදියට තමයි ඊටාම කෙටි වෙලාවකින් AI තාක්ෂණය පාවිච්චි කරලා ලෝකයේ තියෙන සාර්ථකම ප්‍රහේලිකා වීඩියෝ එකක් නිර්මාණය කරන්නේ. ඔබ ඇත්තටම බුද්ධිමත් කියලා හිතනවද? එහෙනම් මේක විසඳන්න බලන්න. ලෝකයෙන් 99%ක්ම මේ ප්‍රශ්නයට වැරදි පිළිතුරු දෙනවා. ඔබ ඒ 100% අතරට ඇතුළත් වෙන්න සූදානම්ද? එක්තරා කාමරයක සහෝදරියන් 5 දෙනෙක් ඉන්නවා. පළමුවෙනි සහෝදරිය පොතක් කියවනවා. දෙවෙනි සහෝදරිය රෙදි හොදනවා. තුන්වෙනි සහෝදරිය චෙස් ක්‍රීඩා කරනවා. හතරවෙනි සහෝදරිය රූපවාහිනිය බලනවා. හොඳින් කල්පනා කරන්න. එහෙනම් කියන්න. පස්වෙනි සහෝදරිය ඒ වෙලාවේ කරන්නේ මොකක්ද? ඔබේ මොලේ ඇත්තටම වැඩ කරනවා නම් තප්පර 5කින් උත්තරේ කියන්න ඕනේ. පිළිතුර පහලින් කමෙන්ට් කරන්න. බලමු කී දෙනෙක්ට පුරුවන්ද කියලා. ඉතින් ඔයාලා දැන් දකින්න ඇති මේ හැම දෙයක්ම කරන්න අපිට ගියේ ඉතාම සුළු වෙලාවයි. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඔයාලා මේ දැන් බලන මගේ මේ වීඩියෝ එක පවා මම සම්පූර්ණයෙන්ම නිර්මාණය කළේ මම කලින් විස්තර කරපු Gemini, Google TTS සහ Grok AI කියන ටූල්ස් ටිකම පාවිච්චි කරලා තමයි. අද කාලේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙනවා කියන්නේ පෑ ගණන් මහන්සි වෙන්න ඕන දෙයක් නෙවෙයි. නිවැරදි AI ටූල්ස් ටික නිවැරදි විදියට පාවිච්චි කරන්න දැනගන්න එකයි වැදගත්. මම කලින් කිව්වා වගේ ඔයාලා වීඩියෝ එකට සබ්ටයිටල්ස් දාන්න අමතක කරන්න එපා. මොකද ඒකෙන් ඔයාලගේ එන්ගේජ්මන්ට් එකයි views ප්‍රමාණයයි පුදුම විදියට වැඩි කරගන්න ලොකු බලපෑමක් වෙනවා. තවත් වැදගත් දෙයක් මම මේ වීඩියෝ එක පුරාවටම පාවිච්චි කරපු හැම ප්‍රොම්ප්ට් එකක්ම මම වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඕනම කෙනෙක්ට එතන තියෙන ලින්ක් එකෙන් ගිහින් ඒ ප්‍රොම්ප්ට්ස් ටික අරගෙන තවන්ගෙම වීඩියෝ වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ AI තාක්ෂණය පාවිච්චි කරලා ලේසියෙන්ම වැඩ කරගන්න හැටි තවත් ඉගෙන ගන්න කැමති නම් අපේ Niran Smart Solutions YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාලත් අදම මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න. ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.